හයි ළමයි කොහොමද ඉතින් හැමෝම ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඔන්න ඉතින් මමත් YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් මම හිතුවා මේ channel එක හරහා මගේ channel එකට එක්කහුවන ඔයාලා සියලු දෙනා වෙනුවෙන්ම මම වීඩියෝස් කරන්න ඒ ගැන මම චූටි පැහැදිලි කිරීමක් කරන්නම්. මම මේ channel එකේ මොකද channel එකට ඉස්සෙල්ලා මෙන්න කෙනෙක් channel එක කොහොමද කියලා බලන්න channel එකේ තියෙන වීඩියෝස් මොනවාද කියලා දැනගන්න එක වටිනවා කියලා මම මුලින්ම හිතනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ channel එක හරහා ඕගොල්ලන්ට මගේ day vlogs ඒ කියන්නේ මම දවස ගෙවන විදිය ඒ වගේ පුංචි දේවල් එක්ක කැමරා රෙසිපීස් ඒ වගේම ඊටත් වඩා මම ගොඩාක්ම ටාගට් කරන්නේ ඔයාලට ගෙදර ඉඳලා පොඩියට බිස්නස් එකක් කරන්න ඒ වගේ බිස්නස් එකක් කොහොමද පටන් ගන්නෙ මේ අයිඩියාස් මොනවාද ඒත් එක්කම දැන් ගොඩාක් ජනප්‍රිය වෙලා තියෙන ඔන්ලයින් බිස්නස්. ඉතින් මේ ඔන්ලයින් බිස්නස් කරන විදිය ඔයාලට ටිකින් ටික පැහැදිලි කරලා දෙන්න. ගොඩක් දෙනෙක් දන්නේ නැති දේවල් මම දන්න දේවල් ෂෙයා කරගන්නවල හැමෝම එක්ක. ඉතින් මම හිතනවා මගේ මේ අයිඩියාස් එක්ක ඔයාලා දිග ගමනක් යන මාත් එක්ක කැමති නම් මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉඳී කියලා. ඉතින් මේක තමයි ඉතින් මගේ පළමුවෙනි වීඩියෝ එක. මම හිතන්නේ පරිසරය කියලා කියන්නේ අපේ හිත නිවන තැනක්. ඉතින් මම චූටි විරාමයක් හරි පුංචි රෙස්ට් එකක් හරි හම්බුන ගමන් මම ඉතින් මේ දේවල් ඇත්තටම විඳිනවා. මගේ ගෙවත්තේ මට දකින්න තියෙන දේවල් අපේ මනස සැහැල්ලු කරන මනසට සතුටක් ගෙනෙන එකම දෙයක් තමයි මේ ස්වභාව ධර්ම කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් නම් ස්වභාව ධර්මෙත් එක්ක හැමදාම ජීවත් වෙන්න මම හිතන්නේ අපේ ජීවිතේ ගොඩාක් දේවල් අපිට ලස්සන කරගන්න පුළුවන්. තව දෙයක් අපි මේ ගෙවන ජීවිතේ හැම තප්පරයක් ගානම අපිට තියෙන්නේ අභියෝග. ඉතින් කාන්තාවක් විදිහට විශේෂයෙන්ම විවාහක කාන්තාවක් වුණොත් දරුවෝ ඉන්න අම්ම කෙනෙක් වුණාම තවත් මේක සංකීර්ණ වෙනවා. ඉතින් මං හිතන්නේ මේ අභියෝග ජයගෙන ඉස්සරහට යන්න අපිට එන ප්‍රශ්න ජයගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් ඒ කාන්තාව හරිම ශක්තිමත්. ඉතින් දවසින් දවස අපිට ලැබෙන අභියෝගයත් එක්ක අපි ජීවිතය ඉස්සරහට යනකොට අපිට නොයෙක් ප්‍රශ්න එන්න පුළුවන්. දුක සතුට හැමදේම ලැබෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේම අපි දරාගෙන මේ ගමන ඉස්සරහට යන්න නම් අපි කාන්තාවක් විදියට ගොඩාක් ශක්තිමත් වෙන්න ඕන. ඉතින් ජීවිතය ගැන හරි අවබෝධයෙන් ජීවත් වුණා නම් අපිට මේ ගමන යන්න හරිම ලේසි. ඉතින් මම මේ වීඩියෝ එකේ පැහැදිලි කරන විදිහට ඔයාලට මම ඉස්සරහට ගොඩාක් බිස්නස් අයිඩියාස් තමයි දෙන්න මම ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම කැමරා රෙසිපීස්. ඉතින් කැමති අයට මගේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉස්සරහට යන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා ඔයාලත් එක්ක එකතු වෙලා ලස්සන ගමනක් යන්න. ඒ කියන්නේ කෙනෙක්ට පුළුවන් නම් තව කෙනෙක්ගේ ජීවිතයට පුංචි හරි තැනකින් අත්ලක් වෙන්න, නැගිටින්න අත්ලක් වෙන්න. එහෙම වුණා නම් මම හිතනවා මම කෙනෙක්ට උදව්වක් කරා නම් මොනවා හරි එයාට සපෝට් එකක් ලැබුණා නම් එයාගේ ජීවිතේ යම් තැනකින් නැගිටින්න මට ඒ දේ පෙරලා ලැබෙනවා. ඉතින් ඒක තමයි ස්වභාව ධර්ම නීතිය. ඉතින් මම විශ්වාස කරනවා මේ YouTube ජීවිතේ ඉස්සරහට යන්න දවසින් දවස පියවරෙන් පියවර ඉස්සරහට යන්න ඔයාලට ලස්සන වීඩියෝස් අරන් ඉන්න මට ඕගොල්ලන්ගේ සහයෝගය ලැබෙයි කියලා. තව දෙයක්. ඔයාලට මම මේ channel එක හරහා ඉදිරියේදී කියලා දෙනවා YouTube channel එකක් පටන් අරගෙන ඒක ජීවිතේ ඉස්සරහට තමන්ගේ පැසිව් ඉන්කම් එකක් විදියට හදාගෙන යන විදියත් මම කියලා දෙනවා. ඉතින් මගේ පළවෙනි මේ විදියට කතා කරලා කරන වීඩියෝ මේක තමයි මගේ පළවෙනි channel එක. ඉතින් මගේ channel කීපයක්ම තියෙනවා. මම ගොඩාක් foreign audience එකට target කරලා තමයි මගේ වීඩියෝස් මම සූදානම් කරන්නේ. ඉතින් YouTube ගැන දන්න අය නම් දන්නවා අපේ ශ්‍රී ලංකාවේ අපි කරන වීඩියෝස් වලට අපිට ලැබෙන ඉන්කම් එක අනිත් foreign countries බලපුවාම ඒ ලැබෙන ඉන්කම් එකට වඩා ගොඩාක් අඩුයි. ඒ වුණාට අපිට අපේ සිංහල අපේ අයත් එක්ක ගමනක් යන්න පුළුවන්. එහෙම බැරිකමක් නැහැ. ඉතින් ඒ දේවල් හැම එකක්ම මම ඉදිරියේදී ඔයාලට කියලා දෙන්න සූදානම් වෙලා ඉන්න. මම හිතන්නේ YouTube කරන්න YouTube එකෙන් ඉන්කම් එකක් ගන්න එහෙම කැමැත්තක් තියෙන අයත් ඉන්න පුළුවන්. මගේ channel එකට එකහුව වෙන්න පුළුවන්. දන්නේ නැති දේවල් මම දන්න දේවල් මම කැමති ඔයාලා එක්ක share කරගන්න. ඒ වගේම මමත් කැමති තව දේවල් ඉගෙන ගන්න. ඇත්තටම මම හරිම ආස දෙයක් තමයි ඉගෙන ගන්න. දන්නේ නැති දේවල් හොයා යන්න මම හරිම කැමති කැරක්ටර් එකක්. ඉතින් බලමු අපි ඉස්සරහට හැමෝම එකතු වෙලා ලස්සන ගමනක් යමු. මොකද
තව කෙනෙක්ට උදව්වක් කරන්න පුළුවන් නම් මම හිතන්නේ තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ස්වභාව ධර්මයේ නීතිය අපි ඔළුවට දාගෙන අවබෝධ කරගෙන ඉන්නවා නම් හැමෝම අපි එකහුව වෙලා මේ ගමන යන්න පුළුවන්. ඉතින් මම විශ්වාස කරනවා මගේ මේ YouTube නාලිකාවට ඔයාලගෙන් full support එකක් ලැබෙයි කියලා. ඉතින් ඒක නිසා හැබැයි මෙහෙමයි මම ඒ support එක බලාපොරොත්තු වෙන්නේ මම ඔයාලට දෙයක් දීලා. YouTube කියලා කියන්නේත් එක්තරා විදිහක මම කලින් කිව්වා වගේ passive income එකක්. ඉතින් YouTube වලට එන අය ගොඩක් වෙලා try කරන්නේ income එකක් බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ YouTube කරන්නේ සමහරට විනෝදාංශයට කරනවා වෙන්න පුළුවන්. නමුත් මම හිතනවා වීඩියෝ එකක් අපි එඩිට් කරලා වීඩියෝ කරගෙන ඒක එඩිට් කරලා අප්ලෝඩ් කරන්න සෑහෙන ගේමක් දෙන්න ඕන. සෑහෙන මහන්සියක් දරන්න ඕන. ඉතින් ඒ දේවල් මම හිතන්නේ ගෙදර නිකන් ඉන්න කෙනෙක් නිකමට වගේ කරනවා වෙන්න බෑනේ. මොකද මේ මම නම් කියන්නේ මම YouTube කරන්නේ ඉන්කම් එකක් බලාපොරොත්තු වෙන සහ මගෙන් මම දන්න දේ තව කෙනෙක්ට හරි දෙයක් දුන්නොත් අපිට පුළුවන් අපේ ගමන සාර්ථකව කරගෙන යන්න. ඉතින් ඔක එක පැත්තක්. අනිත් එක මම කැමති බිස්නස් කරන්න ගෙදර ඉන්න ගෘහණියෝ ඉන්න අපේ ඕන තරම් ඒ ගෘහණියන්ට තමන්ට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මොනවා හරි ගෙදර ඉඳලා හස්බන්ඩ්ගේ සැලරි එකට අමතරව අපිට තව ඉන්කම් එකක් තිබුණා නම් හොඳයි කියලා. අන්න එහෙම හිතන අයට තවත් වෙලාවට හිතෙන්න පුළුවන් මොනවා හරි පොඩි බිස්නස් එකක් කරන්න මට මේක තේරෙන්නේ මේක කරන්නේ කොහොමද. අනිත් එක මේ දවස්වල ගොඩාක් ජනප්‍රිය වෙනවා තියෙන ඔන්ලයින් බිස්නස්. මේ දේවල් ගැන මම එක්කව කරගෙන තියෙන දැනුම සහ මම දන්න දේවල් ඔයාලට ෂෙයා කරගන්න පරමාර්ථය තමයි මම මේ YouTube channel එකේ කරන එකේ ලොකුම පරමාර්ථය. ඉතින් ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද ඔයාලට මේ වීඩියෝ එකේ දකින්න පුළුවන් වෙන්නේ මගේ ලන්ච් එකක්. ඒ කියන්නේ එක දවසක මම සූදානම් කරගත්ත ලන්ච් එකක් තමයි. ඉතින් මේ රෙසිපීස් ටිකත් මම ඉතිරි වීඩියෝස් වල ඔයගලන්ට කියා දෙන්නම්. ඉතින් බලමු අපි ඉස්සරහට අපි හොඳ ගමනක් යමු. මොකද මට ඔයාලට කියන්න තියෙන්නේ තමන්ගේ ජීවිතේ ජය ගන්න මොනවා හරි තමන්ට කරන්න පුළුවන් හැම දෙයකින්ම තමන් ඉස්සරහට යන්න උපරිම උත්සාහ කරන්න ඕන. මෙහුම් වීඩියෝස් ඒ කියන්නේ මම මෙහුම් වීඩියෝස් සම්පූර්ණ වීඩියෝස් නෙමෙයි මම මේ channel එකේ දෙන්නේ. ඔයාලට මෙහුම් කරලා එහෙම නැත්නම් ඔයාලට පොඩි බිස්නස් කරන්න පුළුවන් අයිඩියාස් අරගෙන එනවා. අනිවාර්යයෙන්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මම ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් එන බලාපොරොත්තු වෙන්න. හැමෝටම තෙරුවන් සරණයි.